සමයේ මා සිටියානම් සමිඳුනි ඔබ පිළිසරණ පතා මම එමි බවඳුරු කතර ගෙවා සාමේති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ අදිතං චත්තාරි පුරිස ගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව ගෞතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුක්ති භවන්තු සහසක් දුම්නස් දුක්ගිනි අතරේ දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ සමිඳ ඔබේ පිළිරුව දුටු පමණි නිවි නිවි යන්න අරුමය කිමද දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි මිනේනිගම සංඝිකාරාම විහාරස්ථානයට අද විශේෂ වූ දවසක් ඓතිහාසික වූ දවසක් තවත් අපේ විහාරාංගයක් හැටියට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය කරන වෙලාවයි අවස්ථාවයි. ඒ අවස්ථාවට ගෞරවනීය මහා සංඝරත්නය පින්වත් ඔබ හැමදෙනාම සහභාගීත්වයේ සම්බන්ධයේ අපි මේ වෙලාවේදී ආශිර්වාදාත්මකව සිහිපත් කරනු ලබනවා. විශේෂයෙන්ම අපවත්ී වදාළ මාහිංගල මිනේනිගම සංඝිකාරාමාධිපති අප ගුරු දේවෝත්තම උඩුගලකන්දේ ලොකු හාමුදුරන් වහන්සේ අද දවසේ අපවත් වෙලා අවුරුදු 13 වසරක් සම්පූර්ණ වෙනවා. එයත් සිහිපත් කරගනිමින් අප කල්පනා කළා විහාරස්ථානයේ තවත් විශේෂ වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය කරන්නට. මීට අවුරුදු කීපයකට උඩදී සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම කටයුතු කළා මීට අවුරුදු 2කට පමණ උඩදී. ඒ අවස්ථාවට අපේ යමුනා මහත්මිය සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වුණාම ඇයට ලොකු ආසාවක් බලාපොරොත්තුවක් හැටියට මාත් එක්ක සිහිපත් කළා. ආම්දුරනේ සෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ කෙනෙක් නිර්මාණය කරන්නට ආසයි බලාපොරොත්තුව තිබෙන බව. ඉතින් යනෝ මම සිහිපත් කළා මේ ස්ථානේ වෙන් කරලා තිබෙන ස්ථාන. නමුත් මේ සංඝාවාස කටයුතු ඉදිකරමින් පවතිනවා. ඒ අවසන් වුණාම තමයි ඒ කාර්ය සිදු කරන්න ඕන කියලා. නමුත් වරින් වර මේ පිළිබඳව එතුමිය සිහිපත් කළා. අපේ ගමේ ජීවත් වෙන අපේ රංජනී අක්කා සහ සඳුන් අසංක ජයසිංහ චේතනා මහත්මියගේ ඥාති සම්බන්ධතාවයේ මත ඒ නිවසෙන්ද වරින් වර අපිට සිහිපත් කරන්නට යෙදුණා. මේ ප්‍රතිමා වහන්සේ වික්මනින්ම නිර්මාණය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව එයාගේ බලාපොරොත්තු ආසාවත් අනුව මීට අවුරුද්දකට කලින් මම මිනුවංගඩ ප්‍රදේශයේ නිර්මාණශීලීන්ට ඒ සකසා ගන්නට අවශ්‍ය කරන උපදෙස් ලබා දීම් කටයුතු කරන්නට යෙදුණා. ඉතින් ඒ අනුව තමයි මේ වසරේදී අපිට මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ සැතපෙන ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ ලක්ෂ 24ක පමණ මුදලක් වියදම් කරමින් අපිට ළඟා කරගන්නට පුළුවන්කම ලැබුණේ. ඒ ලොකු වෑයමක් උත්සාහයක් ගත්තා මේ ස්ථානයේ තැන්පත් කිරීම. ලොකු අපහසුතාවයකටපත් වුණා. දවස් දෙක තුනයි මේ කටයුතු තවත් ඉදිරියට තිබෙනවා. නමුත් අපි මුලින් බලාපොරොත්තුනේ අප්‍රේල් මාසේ 12 වෙනිදා නිරාවරණය කිරීමයි. ඉතින් ඒ අනුව තමයි අද දවසේදී මේ පොඩි අඩුපාඩු තිබුණත් මේ කාර්යය සිදු කරන්නට අපි කල්පනා කරන්නට යෙදුනේ. මේ ගැනත් අපි මේලා ශීපත් කරනවා. අපේ යමුනා බස්නායක මහත්මිය බොහෝ සද්ධා සම්පන්නයි. එම මහත්මා සමග සම්බන්ධ වෙමින් තමගේ ස්වාමි පුරුෂයාගේ ආශිර්වාද ලබා ගනිමින් මේ කාර්යය සඳහා දායකත්වය ලබා දෙන්නට දුන හාමුදුරන්ට රිසිතේ හාමුදුරන්ගේ කැමැති පරිදි ඕනෑම විදිහට මේ කාර්යය සිදු කරන්නට අපි අවශ්‍යත් නැහැ. හාමුදුරනේ අපි දැන් ඒ සඳහා මුදල් වෙන් කරලා අවසන්, අපි පූජා කරලා අවසන්. ඒ නිසා අපිට මේ සඳහා විශේෂ කාර්යයක් සිදු කරන්න ඕනේ නැහැ. හාමුදුරන් සුදුසු විදිහට සිදු කරන්න කියන එකයි සිහිපත් කළේ. නමුත් මම සිහිපත් කළ එතුමියගේ සුරතින්ම
මේ කාර්ය සිදු කිරීම වටිනවා කියන එකයි. ඉතින් ඒ සඳහා බොහොම නිස්සද්දව අපි මේ වැඩි ප්‍රචාරයක් මේ සඳහා සිදු කළේ නැහැ. ඉතින් මේ සඳහා අපේ කාර්ක සභාවේ පින්වත්තුන්ට මැදිහත් දැනුවත් කිරීම සිදු කරලා තමයි අද මේ චාම් සරල අභිමානවත් විදිහට මේ නිරාවරණය කිරීමේ උත්සව සභාව පවත්වන්න අපි තීරණය කළේ. ඉතින් මේ සඳහා මම කල්පනා කළා පින්වන්ත සුරතිකින් මේ නිරාවරණය කරන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා මගේ ජීවිතේ අද දවසේදී දවස දක්වාම අපි යම් ආකාරයක සාසනික කටයුත්තක් සහ අපේ හෘද සාක්ෂියට එකඟව යම් කාර්යයක් සිදු කරනවද, නිවැරදිව සිදු කරනවද, ඒ වගේම කරන දේ හරියට කරන්නට අපිට හුරුකම් ලැබුණේ අපේ ගුරු දේවයන් වහන්සේලා නිසායි. ඒ ගුරු දේවයන් වහන්සේලා අතර මගේ ජීවිතේට බොහොම සමීප වෙච්ච ගුරු දේවයන් වහන්සේ නමක් තමයි මේ ධර්මාසනයේ වැඩ සිටින්නේ. අපේ දායක පින්වතුන් මේ බව දන්නවා. විශේෂයෙන්ම පසුගිය වසර පුරාට වරින් වර අපිට ඇතිවෙච්ච යම් මේ මානසික පීඩනවලදී උන්වහන්සේ තමයි අපිට ඒ පිළිබඳව අවවාද කළේ, අනුශාසනා කළේ. මම සිහිපත් කරනවා මම හිතන්නේ අද දවසේ අපි සිවුරේ රැඳෙන්නේ උන්වහන්සේගේ ඒ ආශිර්වාදය, ඒ වගේම අවවාදය නිසා. ඒ වගේම ධර්ම දේශනාවක්, ඒ වගේම යම් ආකාරයක සාසනික කටයුත්තක් සිදු කරනවද ඒ කාර්යයේදී උන්වහන්සේගේ ලැබිච්ච අවවාද, අනුශාසනා, මඟ පෙන්වීම නිසා කියන බව අපි සිහිපත් කරනවා. ඉතින් අපේ ශිෂ්‍යයන් වහන්සේ කෙනෙක් කටයුතු කළා වගේම පාදුක්ක ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ආරම්භයේ සිටම දීර්ඝ කාලයක් වසර 17ක් පමණ ප්‍රධාන ලේකාධිකාරීන් හාමුදුරුවෝ හැටියටයි අපේ හාමුදුරුවෝ කටයුතු කළේ. ඉතින් අපි එතුමාට කොයිතරම් අද දව රාජකාරී කටයුතු තිබුණත් අද මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙන අපේ විගේඩිය ඩිලන්ත ප්‍රනාන්දු මහත්මයා සේනා විධායකතුමා මේ සංඥා බලකායේ ප්‍රධානියා හැටියට දැන් කටයුතු කරනවා. පසුගිය දවස්වල එතුමා එම තනතුර සඳහා පත් කරන්නට යෙදුණා. ඉතින් අපි එතුමා අද දවසේ සම්බන්ධ වෙනවා. ඒ වගේම මම මතක් කිරීමක් සිදු කරන්නට යෙදුණා අපේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඒ වගේම පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති අපේ චන්දන සූර්යාරච්චි මැතිතුමා මං කිව්වා ටික වෙලාවකට හරි මේ අවස්ථාව සම්බන්ධ වෙන්න කියලා. අවිශාල ආයතනයේ සංවිධායකවරයා හැටියට මේ ප්‍රදේශයේ යම් මෙහෙවරක් සිදු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට අද මේ අවස්ථාව සඳහා සම්බන්ධ වෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් අපිත් එක්ක අපේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා හැටියටත් මේ ප්‍රදේශයට සේවාවන් සිදු කරන විහාරස්ථානී හාමුදුරන් වහන්සේලාට, ප්‍රදේශීය හාමුදුරන් වහන්සේලාට බොහොම ගෞරවයෙන් කටයුතු සිදු කරන අපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාජිත් මැතිතුමා සම්බන්ධ වෙනවා. අපි මේ වෙලාවේදී පළමුවෙන්ම පංචශීලයේ සමාදන් කරවීම, සම්බුද්ධ පූජාව, ඒ වගේම අනුශාසනා සිදු කිරීම සියල්ලක්ම ගරු කටයුතු අපේ බෝපේ හාමුදුරන් වහන්සේට ආරාධනා කරනවා. කෙටි වෙලාවක් තුළ මෙම කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි උදේ 10ට නොමිලයස් කන්නාඩි ලබා දීම සිදු කරනවා 50 දෙනෙකුට. ඒ වගේම 11ට දානමය පින්කම් සිදු වෙනවා අලුත් දානශාලාවේ. ඒ වගේම දවල් 12 කාල වෙනකොට අපේ දරුවන්ට පොත් බෙදා දීම සිදු වෙනවා. ඒ වගේම හවස 3ට අපේ සිල් සමාදන් වෙන උපාසික උපාසිකාවන් සඳහා සිල් රෙදි ප්‍රදානයක් කිරීමක් සිදු වෙනවා. සවස 4ට අපේ ගැමිණි මාතාවන් සඳහා යම් ප්‍රදානයක් සිදු කිරීම සිදු වෙනවා. සවස 5ට ගිලම්පස පූජාව මහා සංඝරත්නයට අලුත් දානශාලාව තුල සිදු වෙනවා. සවස 6ට අෂ්ටවිධ පාන සහිත ගිලම්පස සම්බුද්ධ පූජාව ධාතු මන්දිරයේදී සිදු වෙනවා. අද පින්කම් මාලාව දවස් පුරාම සිදු වෙනවා. ඒ නිසා අපි මේ හැම එකක්ම කෙටි වේලාවක් තුල පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වෙලාවේ ගෞරවයෙන් යුක්තව අපේ ආම්තුරන් වහන්සේ ආරාධනා කරන දූ දරුවන් සහ පින් අසිරු දිනාම නිස්සද්ද මේ කෙටි වේලාව තුල මේ සම්බුද්ධ පූජාව සඳහා සම්බන්ධ වෙන හැටියට මතක් කරනවා. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නිවන්දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඩු සිටු උතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල ඒ පිළිබඳ ලියවී ඇති ගද්‍ය නිර්මාණ පද්‍ය නිර්මාණ ගීය පද නිර්මාණ අතර අර සුනිල් ආරියරත්න නම් වූ කලාකරුවාණන් සුනිල් එදිරිසිංහ නම් වූ කලාකරුවාණන් ගීත ගායකයන්න් බුදුහාමුදුරුවෝ ගැන අවුකන බුදුහාමුදුරුවෝ ගැන එක්තරා පොතෙක් ලියපු නිර්මාණයක් සංගීතවත් කර තිබෙනවා ඔබ අහලා ඇති මෙතරම්ම සියුම් මැලිද කළුගල් සිතන්නටවත් බැරි නිසා මම ගියා අවුකන බුදුන්ගෙන් දැස් දුන් මිනිසා සොයා කියලා මම හිතන්නේ මගේ වචන එහා මෙහා වෙන්නේ නැති ඒ ගැන මම ඔබගෙන් සමාව අයදිනවා ඒ නිර්මාණය ඇති නිර්මාණශීලී බව අපිට සිහියට නගන්නට තරම් මේ නිර්මාණකරුවාද සමත් වී ඇති බව එයට මේ නිර්මාණය කරන්නට උපදෙස් දුන්න අපේ හාමුදුරුවන්ට පිං සිද්ධ වෙනවා. ඒ සඳහා මේ වෙනුවෙන් කැපවෙච්ච මහත්මියට බස්නායක මහත්මියට මහත්මාණන්ට පිං සිද්ධ වෙනවා පමණක් නොවේ. අපේ රටේ ඉතිරි වෙච්ච මේ නිර්මාණ කලාවේ මතුරාසා ගන්ධාර සම්ප්‍රදායන්ගෙන් අපේ රට මුකුලිත කළ අපේ රටේ මිනිස්සුන්ගේ සහකම්පනය වෙනුවෙන් ශ්‍රද්ධාවේ සහකම්පනය වෙනුවෙන් මෙවන් නිර්මාණ ඉදි කරන්නට අපේ කලාකරුවාණන්ට වර්තමානයේ දක්වාම හේතු වෙලා තියෙනවා දක්ෂ වෙලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ පළවෙනි සියවස පමණ වනතුරු බුදුහාමුදුරුවන්ට වඳින්නට ප්‍රතිමාවක් නිර්මාණය වුණේ නැහැ. නමුත් පළවෙනි සියවසෙන් පස්සේ තමයි මේ සම්ප්‍රදායන් මත බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිර්මාණය වෙන්නේ. ඔබ දන්නවා ඊට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ වඳින්නට මේ තැන්පත් කර ඇති ආකාරයේ සිරිපතුල් ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම බෝ අත්තක් ප්‍රයෝජනයට ගත්තා. ඒ වගේම ශ්‍රී හස්තය බුදුරජාණන් වහන්සේගේ නිර්මාණය කොට එයට වන්දනාමාන කළා. අතිශය ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුතු අතීත අපේ කලාකරුවෝ බුදුරජාණන් වහන්සේගේ මුව කමල නිර්මාණය කරන්නට බියමුසු ගෞරවයක් ඇති කරගත්තා. නමුත් පළවෙනි සියවසෙන් පසුව ගල් කුලක් ළඟට ගිය අපේ කලාකරුවෝ මෛත්‍රිය කරුණාව දයාව අනුකම්පාව ගලා හැලෙන මහා උතුම් ගුණ බුදු ගුණ මැවෙන ලෙස ඒ ගල් කුල
බුද්ධ ප්‍රතිමාවක් බවට පත් කරන්නට සමත් වුණා. ඒ කළ කීදෑ අපේ සිහියට නගන වෙලාවක් මේ වෙලාව. ඉතින් මේ වෙලාවේ දීර්ඝ වශයෙන් අනුශාසනා කළ යුතු නැහැ. දැන කළ පින්කමක්, අවබෝධයෙන් කළ පින්කමක්, ඒ වගේම දැක පුරුදු ඇති, දැන පුරුදුකම් ඇති, කළ පුරුදුකම් ඇති පිරිසක් කළ පින්කමක් හැටියට මේ පින්කම මම මේ වෙලාවේ අගය කරනවා.